හම්බුනේ? ඉන්ෂුරන්ස් එකකින් අයියේ. හරි. කියන්න විස්තරේ වා. මගේ යාළුවෙක් වැඩ කරා ඉන්ෂුරන්ස් එකේ යාළගේ. ඊට පස්සේ එයා මට සෙට් කරා. ඊට පස්සේ ඉතින් මං ගිහිල්ලා බැලුවා. මිනිස්සයා හොඳද කියලා. ඉන්ෂුරන්ස් එක දාන්න ගියේ? නෑ නිකන්. යාළුවා හම්බෙන මුවාවෙන් ගියා. ඊට පස්සේ මෙයා ඇවිල්ලා කියලා යාළුවා හම්බෙන්න කියලා මාව බලන්න තමයි ආවේ. තනියම එන්න ලැජ්ජයි කියලා යාළුවාටත් පල්ලා දෙන්න කියලා. පොතෝ කියන්නේ. බොරු කියන්නේ ඉතින් මට තනියමයි එකපාරටම හම්බෙන්න බෑනේ. ඒක හින්දා මේ මම යාළුවාටත් දෙන්න කිව්වා. දැන් කොච්චර කාලෙද? අවුරුදු 3යි. මාස 4යි. අවුරුදු 3යි මාස 4යි. මන් නෙමෙයි බලන්න ගියේ. එයා තමයි මාව බලන්න. ඔෆිස් එක ගාව. මම වැඩ කරපු තැන ඉන්නේ අපේ නෑදෑයෝ. ඒක නිසා මට එන්න හම්බුන්නේ නෑ. මෙයාව ගෙන්න ගන්නත් බෑනේ. ඒ නිසා මං ගියා යාව හම්බෙන්න. අපි දෙන්නේ හොරෙන් හම්බෙලා එහෙම පස්සේ තමයි ගෙදරට කිව්වේ. ඕවා දෙන්න. එකපාරම බීච් එකේ තියෙන කියන්නේ. ඊට පස්සේ මාස 6ක් විතර කතා බහ කරලා තමයි යාළු වෙලා ගෙදරට කියලා ඊට පස්සේ ගියා බීච් එකට හම්බෙන්න අක්කත් එක්ක යන්න දුන්නේ නැහැ කියලා ඇඬුවා. ඒක කියන්නේ. ඔයා කියන්නේ ඉතින්. කියන්නේ ඉතින් මං ඇඬුවා. අපි දාගත්තේ 4ටද කොහෙද හම්බෙන්න. මං ඉතින් 3:00 නම් 5 වෙනකම් ඇඬුවා. ඊට පස්සේ අම්ම ඇවිල්ලා යන්න දුන්නා. ඊට පස්සේ ඉතින් ගියා. නෝ වුණා කියන්නේ.